1,55,000 තුනෙන් වැඩි කරපුවාම 4,65,000යි. 2,53,000 පහෙන් බෙදලා කියන්න පුළුවන්. 53,000 50,600යි. අවුරුදු 19යි දින 25යි. ඉතින් කාලෙකට පස්සේ ඔයාලට විශේෂ වීඩියෝ එකක් ගේන්න හිතුවා. අද අපේ channel එකට ඇවිල්ලා ඉන්නවා සුවිශේෂී පුද්ගලයෙක්. නාරම්මල යක්කාවිට ගමේ ඉන්න අහලගම් 7කවත් නැති විශේෂ හැකියාවක් තියෙන නමින් ගුණපාල මහතා. මම අපේ channel එකට මේ මහත්තයාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඉතින් මේ පුද්ගලයාගේ සුවිශේෂී හැකියාව මොකක්ද කියලා කිව්වොත් මේ පුද්ගලයා හරියට ඇවිදින ගණක යන්ත්‍රයක් වගේ. නැත්තම් ඇවිදින දින දර්ශනයක් වගේ. ඉතින් අපි මේ පුද්ගලයාගේ ආගිය තොරතුරු චුට්ටක් අහලා බලමු. ඉතින් අපි ගුණපාල මහතාගෙන් අහලා බලමු එයාගේ පොඩි කාලේ කොහොමද ගෙවුනේ කියලා. ගුණපාල මහත්තයා එතකොට ඔයා ඉපදුන දවස කොහොමද? වර්ෂෙ? ඔයා වර්ෂේ තමයි 1961 3/15 වෙනි බදාදා. එතකොට ඔයා අධ්‍යාපන ගමන ආරම්භ කරේ මොන පාසලේද? හැදී වැඩුණේ මොන ගමේද? අදී වැඩුණේ නාරම්මල පින්නපොලේ ග්‍රාමයේ. පාසල් ගියේ යක්කාවිට ප්‍රාථමික විද්‍යාලයට. එතකොට ඔයාගේ පවුලේ කී දෙනෙක් අස්සද? පවුලේ 6 පස්සනේ. එතකොට ඔයා කීවෙනියද පවුලේ? 3 වෙනියට. එතකොට ඔයාගේ අධ්‍යාපන ගමන නතර වුණේ කොයි කාලෙද? නතර වුණේ 1985 4/30 අඟහරුවාද. අඟහරුවා දවසක් අඟහරුවා. හරි. එතකොට ගුණපාල මහත්තයා ඔයා කීයේ වසරට වෙනකන් අධ්‍යාපනය ලැබුවද? 10යි. 10 වසරට වෙනකන් අධ්‍යාපන විභාග වෙනවලු. ඔව්. 10 වසරට වෙනකන් අධ්‍යාපනය හදාarලා ඉන්නවා. ඉතින් මේ වගේ අධ්‍යාපන මට්ටමක් ලබාගෙන මේ විදිය සුවිශේෂී හැකියාවක් ලබා ගන්න මේ පුද්ගලයාට මේක උපතින්ම ලැබුණු හැකියාවක්ද නැත්නම් පස්සේ ගත්ත හැකියාවක්ද කියලා අපි අහලා බලමු. උපතින්ම තමයි තිබුණේ හැකියාව. ඔව්. එතකොට ඔව්. නිකන් පොත්පත් කියවලා ලබාගත ධර්ම නෙමෙයිද? පොත්පත් කියවලා. ඔයාලට ඔක මේ කියන්නේ ඉපදුන දවසේ ඉඳන් ඒ තියෙන සුවිශේෂී හැකියාවක්. සුවිශේෂී හැකියාව. ඔව්. කවුරුන් උගන්වපු දෙයක්වත් නෙමෙයි. ඔයා පොත්පත් කියවලා ඉගෙන ගත්ත දෙයක්වත් නෙමෙයි ඒක. ඔය දිනවල දවස්වල කවුරුත් උගන්වන්නේ නෑනේ. ඔව්. එතකොට එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔය වගේ දේවල් ඔයා කවදාවත් පොත්පත් කියවලාවත් කවුරුත් උගන්වපු දෙයක්වත් නෙමෙයි. ඔයාගේ නිතින්ම තියෙන හැකියාවක්. ඒක උපන් හැකියාවක් නේද? ඔව්. හරි. මේ මහතාගේ තියෙන සුවිශේෂී දක්ෂතාව අපි මේ ගමේ ඉන්න හැමෝම දන්නවා. ඒ වුණාට බලාගෙන ඉන්න ඕගොල්ලෝ දන්නේ නැති නිසා මම අහම්බු ලෙස ගත්ත ගණන් ටිකක් මේ මහතාගෙන් අහන්නම්. මම ගණක යන්ත්‍රය අතට ගත්තා. නමුත් මේ ගණක යන්ත්‍රයට වඩා මේ මහතා වේගවත් කියලා මම දන්නවා. හොඳයි ගුණපාල මහත්තයා. අපි දැන් ගණන් කීපයක් හදමු. ඔබතුමා ලැහැස්තිද? ලැහැස්ති. හොඳයි මම අහම්බු ලෙස ගණන් කීපයක් මේ මහතාගෙන් අහනවා. මම ගණක යන්ත්‍රය හදනවා. මේ මහතා මනසින් හදනවා. අපි බලමු ඒවා හරිද කියලා. ගුණපාල මහත්තයා මට අඩු කරලා කියනවාද 752න් 325ක් 427යි. ගුණපාල මහත්තයා මට අඩු කරලා කියන්න 563න් 258ක් 305යි. අපි සිය ගණන් වලින් ප්‍රශ්න ඇහුවනේ. ඒ වුණාට මේ මහත්තයාට නම් ඒවා කජු කනවා වගේ. අපි දැන් දහස් ගණන් වලින් මේ මහතාවෙන් ප්‍රශ්න අහලා බලමු. ගුණපාල මහත්තයා මට කියන්න 78952න් 56600ක් අඩු වුණාම කීයද කියලා. 22352යි. හොඳයි ගුණපාල මහත්තයා මට කියන්න 1,55,000 තුනෙන් වැඩි කරපුවාම 4,65,000යි. හොඳයි ගුණපාල මහත්තයා මට මේ ගාන බෙදලා පෙන්වන්න ඕන. 2,53,000 පහෙන් බෙදලා කියන්න පුළුවන්. 2,53,000 50,600යි. 50,600යි. හරි. ඇත්තටම මේ මහත්තයාගේ මේ හැකියාව මට ගණන් අහලක් නිම කරන්න බෑ. මොකද මම අහන සැනින් මේ මහත්තයා උත්තර දෙන්න ලැහැත්තිලා ඉන්නේ. කැල්ලකට වඩා මේ මහත්තයාගේ මනස වේගවත්. ඉතින් මේ මහත්තයාගේ හැකියාව ගණිතමය දේවල් වලට පමණක් නෙවෙයි සීමා වෙන්නේ. මේ මහත්තයාට ඕනම දිනයක්, වර්ෂයක් ඇහුවොත් දිනයක්, දිනයක් ඇහුවොත් දවසක්,
ඒ වගේම තියෙන නිමාඩු දින, පෝය දින, විශේෂ දින ඕනම දෙයක් කියන්න පුළුවන්. මේවා කටපාඩම් කරලවත් පොත් වලින් කියවලාවත් නෙමෙයි. මේ මහත්තයාගේ මතකයේ රැඳුණු දේවල් වගේම මේ මහත්තයාගේ තියෙන මනෝමය ශක්තියෙන් තමයි මේ දේවල් කියන්නේ. ගුණපාල මහත්තයා එතකොට මට කියන්න මම ඉපදුනේ 2002 11 වෙනි මාසේ 11 වෙනිදා. බදාදා. බදාදා දවසක්. එතකොට ගුණපාල මහත්තයාට කියන්න පුළුවන්ද මං එදා ඉඳලා අද වෙනකන් ජීවත් වෙලා තියෙන පැය ගාණක්? ගානට ඉස්සලා දින ගාන කියනද? දින ගාන මෙන්න මෙහෙමයි. කියන්නේ. අවුරුදු 23යි මාස 4යි දින 21යි. මූල දින ගාන 8542යි. පැය ගාන බැලුවොත් 8542 24 වෙන්නේ 2,5008යි. හොඳයි. 2,24 බැලුවොත් 2,5008යි. හරි. එතකොට මට මාස ගාන වෙනවා මාස 280යි. දින 21යි. ගුණපාල මහත්තයා එතකොට මට කියන්න 2007 3 වෙනි මාසේ 7 වෙනිදා ඉපදුණු ළමයෙක්ගේ මට පැවසුවා වගේම ඒ විස්තර ටික නැවතත් කියන්න පුළුවන් නම් අවුරුදු 19යි දින 25යි දින 6965යි. පැය ගානේ වෙනවා 6965. 24න් වැඩි වුණාම 1,67,160. හොඳයි අපි දැන් මේ මහත්තයාගෙන් අහලා බලමු මේ ලංකාවේ සිදුවෙච්ච සුවිශේෂී සිදුවීම් කීපයක්. සිංහලයට මතක සතියයි කියනවනේ. මේ මහත්තයාට නම් ඕනම දවසක් මතකයි. ගුණපාල මහත්තයා මට කියන්න මේ රටේ හිටපු අගමැතිවරයෙක් වන බණ්ඩාරනායක මහත්තයා මිය ගියපු දිනේ 1959 9යි 26 වෙනි සෙනසුරාදා. සෙනසුරාදා දවසක්. 9යි 26 සෙනසුරාදා. හරි. හොඳයි ගුණපාල මහත්තයා මට කියන්න මේ ලංකා සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වෙලා හිටපු විජේ කුමාරතුංග මහත්තයා මිය ගියපු දිනේ 1988 2/16 අඟහරුවාදා. ගුණපාල මහත්තයා මට කියන්න මේ ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා මහ බැංකුවට බෝම්බ ගැසීම් සිදුවීමක්. ඒ සිදුවීම වෙලා අදට දවස් කොච්චරද ඒ සිදුවීම උනේ කවද්ද කියලා කියන්න. මෙන්න මේකයි 1996 1/31 වෙනි බදාදා. අවුරුදු 30යි මාස 2යි දින 1යි අදට. දින ගානක් කියන්න. දින 11,018ක් වෙනවා. දින 11ක් දින 11,018යි. ඔව්. පැය ගාන වෙනවා 2,64,432ක්. ඉතින් මේ වීඩියෝ එක ගැන සැකයක් සංකාවක් තියෙනවා නම් අවශ්‍ය කෙනෙක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. දිනයයි වෙලාවයි. මම මේ මහත්තයාව අනිවාර්යෙන් ලයිව් සම්බන්ධ කරගන්න බලන්න. ඉතින් මේ වගේ සුවිශේෂී හැකියාවක් තියෙන පුද්ගලයෙක්ට අද වෙනකොට ජීවත් වෙන්න අඩුම තරමේ මේ මහතාට අස්වැසුම් දීමනාවක්වත් ලැබෙන්නේ නැහැ. මේ මහතාට ආබාධිත දීමනාව ලැබෙන නම් ඒ ලැබෙන දීමනාව අද වෙන විට මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. හොඳයි අපි මේ වැඩසටහන තවදුරටත් ඇදගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ මහත්තයාගෙන් ගත්ත කාලය දැනටමත් වැඩි. මොකද මේ මහත්තයා රෝගී තත්ත්වයෙන් පසුවෙන කෙනෙක් නිසා. මොකද මේ මහත්තයාගේ හගු ඇටේ ශල්‍ය කර්මයකට භාජනය වෙලා ඒ නිසි ලෙස සිදු කෙරෙලා නැතුව මේ මහත්තයා අදටත් පීඩා විඳිනවා. ගුණපාල මහත්තයා මට කියන්න එතකොට ඔය ශල්‍ය කර්මය සිදු කළේ කොයි අවුරුද්දේද මුලින්ම? 2018 ඔක්තෝබර් 26 වෙනිදා රහත්පත් වුණා. ඔව්. එතකොට මේ ශල්‍ය කර්මය වැරදුනා නේද? ඔව්. එතකොට මේ ශල්‍ය කර්මය තාමත් මේ නිසි ලෙස සිදු කෙරෙලා නැහැ. කීපාරක් මේ මේකට මුහුණ දෙන්න උනාද? නෑ 6 වතාවක්. 6 වතාවක් මුහුණ දෙන්න උනා. ඒකට 6 වතාවක් එකම ශල්‍ය කර්මය නැවත නැවත සිදු කරලා ඔබතුමා අපහසුතාවයෙන් තමයි අදටත් ජීවත් වෙන්නේ නේද? ඇත්තටම මේ අපහසුතාවයක් තමයි කියන්නේ. ඒකනේ නම් කතා කරන්න ඕන. කතා කරන්න අපහසු වෙන්නේ අපිට. ඔව්. මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක් වේවා. මේ මහතාට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අපේ නාලිකාව හරහා මේ මහතාව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන අංකයට ඇමතුමක් ලබාගෙන මේ මහතාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අනිවාර්යෙන් හොඳයිද නැද්ද කියන එක කමෙන්ට් එකකින් දාන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න.
මතක ඇතුව අපේ channel එකත් subscribe කරන්න.